සුබ දවසක් සියලු දෙනාටම. අස්සසුම සම්බන්ධයෙන් කතා කරන්න තමයි අදත් මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ලැබෙන අලුත් තොරතුරු දැනගන්න අපේ Happy Life අස්සසුම YouTube නාලිකාව subscribe කරලා all button එකක් click කරලා තියාගන්න. මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ අස්සසුම පළමු වන අදියරේ තොරතුරු යාවත් කාලීන කිරීම කරපු නොකරපු සියලුම අය සඳහා සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් 2026 3/6 වන දින ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. 2002 අංක 24 දරන සුබ සාධක ප්‍රතිලාභ පනතේ 23 වෙනි වගන්තිය ප්‍රකාරව සුබ සාධක ප්‍රතිලාභ ලබන පුද්ගලයින්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම අනිවාර්ය වෙනවා. ඒ අනුව අස්සසුම පළමු වන අදියරේ 2022-2023 වර්ෂවල අයදුම් කරන ලද ප්‍රතිලාභයේ ලබන සහ නොලබන සියලු දෙනාගේ තොරතුරු යථාවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කරලා තියෙනවා. මෙම ක්‍රියාවලිය සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් 29,93,558ක් දැනටමත් සිය තොරතුරු ඉදිරිපත් කරලා තියෙන අතර ඔවුන්ගේ තොරතුරු තහවුරු කර ගැනීමේ සංගණන කටයුතු මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ තොරතුරු යාවත් කාලීන කිරීම කරපු අයගේ වගේම නොකරපු අයගෙත් තොරතුරු සමීක්ෂණයකට එහෙම නැත්නම් තහවුරු කර ගැනීමට නැවත සමීක්ෂණයකට වගේ අනිවාර්යයෙන්ම සිදු වේවි. සංගණන ක්‍රියාවලිය සහ කාල සීමාව. අදාළ වසම්භාර සංගණන නිලධාරියා විසින් ප්‍රතිලාභීන්ගේ නිවස වෙත පැමිණ ඔවුන් විසින් ලබා දී ඇති තොරතුරු තහවුරු කර ගැනීම සිදු කරනු ලබයි. මෙම සංගණන කටයුතු මාර්තු මාස 28 වන දින අවසන් වීමට නියමිතයි කියලා මෙම ජනමාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා. ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන. සංගණන නිලධාරියා නිවසට පැමිණෙන අවස්ථාවේදී පහත සඳහන් ලිපි ලේඛන නිරීක්ෂණ සඳහා සූදානම් කර තබා ගන්නා ලෙස මහජනතාවගෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඉල්ලා සිටිනවා. එම තොරතුරු පවුලේ වයස අවුරුදු 18ට වැඩි සියලු සමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත්. පසුගිය මාස 3ක විදුලි බිල්පත්. ඉඩම්වල හිමිකම තහවුරු කරන ඔප්පු. වාහන හිමිකම් බලපත්‍ර තියෙනවා නම් වාහන හිමිකම් වල බලපත්‍ර. ඒ වගේම වෛද්‍ය සහතික. මේ කියන තොරතුරු මේ කියන ලිපි ලේඛන ඔබ සොයලා තියා ගැනීම අනිවාර්ය වෙනවා. මීට අමතරව වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා සහ වකුගඩු ආධාර අපේක්ෂාවෙන් නව ඇදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයින්ගේ තොරතුරුද මෙම සංගණනයේදීම ආවරණය කරනු ලබනවා. සංගණන නිලධාරීන් වෙත සත්‍ය තොරතුරු ලබා දීම සියලුම ඇදුම්කරුවන්ගේ වගකීමයි. යම් පුද්ගලයෙකු හිතාමතා අසත්‍ය තොරතුරු සපයන්නේ නම් සුබ සාධක ප්‍රතිලාභ පනතේ 20 වන වගන්තිය අනුව එය දඬුවම් ලැබිය හැකි වරදක්. එවැනි අවස්ථාවකදී මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ වරදකරු කරන ලබන අයෙකුට රුපියල් 5,000කට නොවැඩි දඩයක් හෝ වසරක කාලයක් දක්වා වූ බන්ධනාගාරගත කිරීමක් හෝ ඉහත දඬුවම් දෙකම නියම කිරීමට අධිකරණයට බලයක් තිබෙනවා. එබැවින් රජයේ මෙම සුබ සාධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සංගණන නිලධාරීන් වෙත උපරිම සහාය ලබා දෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ ඔබ නිවැරදිවම ඔබේ තොරතුරු සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන්න. යම් අවස්ථාවකදී ඔබේ තොරතුරු ඔබ ලබා දුන් තොරතුරු අසත්‍ය තොරතුරු යයි අනාවරණය වුවහොත් ඔබට රුපියල් 5,000කට නොවැඩි දඩයක් හෝ වසරක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමක් හෝ ඉහත දඬුවම් දෙකම නියම කිරීමට අධිකරණයට බලයක් තිබෙනවා. එහෙනම්
ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා මං හිතනවා. පළවෙනි අදියරේ තොරතුරු යාවත් කාලීන කිරීම කරපු ඔබ නිවසට සංඝා නිලධාරියෙකු පැමිණීම ප්‍රමාද වුවහොත් ඉවසිල්ලෙන් සිටින්න. මොකද මේ පළමුවන අදියරේ විශාල ප්‍රමාණයක් සංගණනය කිරීමට නියමිතව තිබෙන නිසා ඔබේ නිවසටත් අනිවාර්යෙන්ම නිලධාරියෙකු පැමිණේවි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. අසසුම සම්බන්ධ නවතම තොරතුරු දැනගැනීම සඳහා ඔබට අපේ Happy Life YouTube නාලිකාව subscribe කරලා bell icon එක ටච් කරලා තියාගන්න.